Ay, katanin mo. Ay, katanin mo. හරිම විස්තරේ කියලා යන්න. ලේකම්තුමාත් එක්කම ආවේ. අම්රනේ අපි මේක මේක දැන් මේ වසරේ පළවෙනි වසරේට හයවෙනි වසරේට මේ අලුත් විෂය මාලාව අපි ඉදිරිපත් කරේ. අපිට මේ තොරතුරු ආවම එක මොඩියුල් එක ඉංග්‍රීසි මොඩියුල් එකේ එහෙම ප්‍රශ්න කාර්යයක් වෙබ්සයිට් එකක් යන තොරතුරක් ලැබුණා. ඒක අපි චෙක් කරලා අපි ලැබුවම ඒක නිවැරදි. ඒක එහෙම ප්‍රශ්න කාර්යයක් තියෙනවා කියලා අපිට අවබෝධ වුණා. ඒක වෙච්ච වහම අපි පළමුවෙන්ම කරේ සීල් කරලා පොත් තාම බෙදලා තිබෙන්නේ නැහැ. අපි සීල් කරලා පොත් ටික අයින් කරා. පොත් ටික අයින් කරලා එදා කරුණු විමසීමේ කමිටුවක් පත් කරා. මේක කොහොමද පොතට ඇතුල් වුනේ කියලා හොයන්න. කොහොමදනේ අපි ජාතික අධ්‍යාපන ආයතනයෙන් තමයි පොත් ලියන්නේ. එතකොට ඒගොල්ලෝගේ යම් ක්‍රියාවලියක් තියෙනවා අවස්ථා ගණනාවක මේ පොත් චෙක් වෙන්න ඕනේ. ඒ කියන්නේ අන්තර්ගතයක් භාෂාව ඒ තියෙන අත වශයෙන්ම නිර්දේශ කරලා තිබේ මේ වයස් කණ්ඩායමට අන්තර්ජාලයට යන ලින්ක් පොත්වල ඇතුළත් කරන්න එපා කියලා. අපි මේ හදාගෙන යන ප්‍රතිපත්තියක් අන්තර්ජාලයට සම්බන්ධ වීම දරුවන් මොන වයසේදීද කොහොමද විය යුත්තේ කියන එක ගැන ප්‍රතිපත්තියක් අපි සකස් කරගෙන යනවා. එහෙමම විවෘත කරගෙන දෙන එක හොඳ නෑ කියන මතය තමයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉන්නේ. ඒ නිසා අපි නිර්දේශයක් කලින්ම දීලා තිබුණා එහෙම පොත්වල ලින්ක් දාන්න එපා කියලා. එතකොට දැන් මේක අවස්ථා ගණනාවක චෙක් වෙන්නත් ඕනේ. මේක ලියන එකත් අවසානයේ ප්‍රින්ට් වෙන්න යන ඉස්සෙල්ලා චෙක් වෙන්න ඕනේ. ඒ අවස්ථාවල ඇයි මේක හොයාගත්තේ නැත්තේ කියන එක ගැන කරුණු විමසන්න අපි කමිටුවක් පත් කරලා අපේ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු 3 දෙනෙක් ඒ 3 දෙනාගේ වාර්තාව අපිට දැන් ලැබිලා තියෙනවා. ඒ වාර්තාවේ තියෙනවා පැහැදිලිවම මේක යම් අවස්ථාවක අලුත් පාඩමක් හැටියට මේ පොතට එකතු වෙලා තියෙනවා කියලා. එතකොට දැන් ඒ විමර්ශනයත් කරන ගමන් අපිට මේක දැන් වැරද්ද වුණා කියන එක තහවුරු වෙලා. දැන් මේක කොහොමද උනේ මේක පිටිපස්සේ වෙන මොනවා හරි කතාන්දරයක් තියෙනවද කියන එකට තමයි ලේකම්තුමා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවටත් පැමිණිල්ලක් කරලා ඒ විමර්ශනය තියනවා. පළවෙනි කරුණු සෙවීමේ කමිටුවේ වාර්තාව අනුව අපි දැන් මූලික විමර්ශනයක් සඳහා අපේ කමිටුවක් පත් කරා. ඒක අපි රංජිත ආර්යරත්න කියන්නේ ලේකම්තුමේ එතුමාගේ ප්‍රධානත්වයෙන් සහ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්තුමියක් අපත් කළ ඒකේ සම්බන්ධීකරණය සඳහා ඒකත් දැන් අපි ඊයේපත් කරා. අඳුරනේ ජාතික අධ්‍යාපන ආයතනය පාලනය සිද්ධ වෙන්නේ වෙනම පනතකින්. එතකොට අපි යෝජනා කරාට ඒ විනය කටයුතු කවුන්සිලෙන් අනුමත වෙන්න ඕනේ. අපිට අපි ඉදිරිපත් කරලා මේ විමර්ශනය සිද්ධ වෙන්නත් මේ කමිටුවපත් කරන්නත් අනුමැති අපි පෙරේද ලබාගෙන ඊයේ අපි දැන් රාජිත ආර්යරත්න මහත්මයාව පත් කරලා තියෙන්නේ.